Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා intro එකේ දැක විදිහටම අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ unboxing video එකක්. First of all, this is not a sponsored video. මම ගත්තේ මොනවද කියලා ඔයාලත් එක්ක just share කරගන්න තමයි මට ඕන උනේ. ඉතින් තවත් කතා ඕනේ නැනේ අපි බලමු රුපියල් 2300කට ජනට් එකකින් මම මොනවද ගත්ත products කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පැකේජ් එක තියෙන්නේ. හරි. ඉස්සෙල්ලාම අපි කපලා බලමු. Yeah, I think we don't need. ඕනේ. 2,000 years later. මෙන්න මේ විදිහට තමයි පැකේජ් එක ඇතුලේ තියෙන්නේ. මේකේ ලොකු ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් නැහැ. අතරම ප්‍රොඩක්ට්ස් 4යි තියෙන්නේ. පළවෙනියටම තියෙනවා මගේ most excited product එක cucumber water oil control facial toner. මේකෙන් ඔයාලා බලන්න ඇති ඇයි මම දැන් දෙකක් ගත්තේ කියලා. චුට්ටක් ඉන්න මම එක්ස්ප්ලেইন කරන්න. ඕහෝ කෑ ගන්න එපා කලබල කරන්න එපා බුදු අම්මෝ මට පෙචර් වගේ අම්මෝ මගේ ස්කින් එක ගැන කිව්වොත් මට තියෙන්නේ normal skin එකක් හැබැයි මාරම sensitive. මම ඔයාලා දකින්න ඇති මම shoots වලට යනවා එක එක promotions වලට යනවා. ඉතින් එහෙම ගියාම මම එක එක විදිහේ products මගේ skin එකට use කරනවා. මං කිව්වනේ මට තියෙන්නේ sensitive skin එකක් කියලා. එතකොට එක එක වර්ගයේ products use කරාම මට ඉක්මනටම pimple එන්න බලනවා. අන්න ඒ pimple එන එකට මට බෙස්ම රිසල්ට්ස් තියෙන ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේක. මම ඒක නිසා එකෙන් දෙකක්ම ගත්තා. මොකද මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක රුපියල් 450යි. හැබැයි ජනට් එකේ මිඩ් ඉයර් සේල් එකෙන් මට මේක හම්බුනේ රුපියල් 375කට වගේ. ඒක නිසා මම මේක දෙකක්ම ගත්තා. මොකද ගොඩක් වෙලාවට මේවා හැම සුපර් මාකට් එකේම ගන්නත් නැහැ. ඒක නිසා මම දෙකක්ම ඕඩර් කරා. normally face wash කරලා ඒ කියන්නේ අපි මේකප් එකක් use කරනවා නම් හරි එම එළියට ගිහිලා આવත් හරි අපි face wash එකකින් මූණ wash කරලා ඊට පස්සේ මේකෙන් ස්ප්‍රේ කරන්න තමයි තියෙන්නේ මම මේකට වැඩියෙන්ම කැමති මේක ස්ප්‍රේ බොටල් එකක් හරිම ලේසි use කරන්නත් මොකද මෙහෙම මුළු මූණටම ස්ප්‍රේ කරන්න විතරයි තියෙන්නේ හරිම සුවඳයි ඒක සති දෙකක විතර ඉඳන් මේක නැතුව තිබුණ මං ගාව මට මගේ ෆේස් කෙයාර් රූටින් එක අපි හැමෝම පොඩි හරි ෆේස් කෙයාර් රූටින් එකක් කරනවානේ ඒ කරන ස්ටෙප්ස් ටික හරිම ඉන්කම්ප්ලීට් මේක නැතුව මොකද මේකෙන් තමයි මේ මූණේ තියෙන ඩල් ගතිය අඩු වෙලා මූණ ෆ්‍රෙෂ් වෙලා ඒ වගේම මූණ පිම්පල් කන්ට්‍රෝල් කරලා තියාගන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එකකින්. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක විතරයි මම රෙගියුලර් පර්චේස් එකක් විදිහට කළේ. ඒ කියන්නේ මේක තමයි මම බයි කරලා තියෙන්නේ, මම යූස් කරලා තියෙන්නේ. අනිත් ප්‍රොඩක්ට්ස් දෙකම මම යූස් කරලා නැහැ. හැබැයි මම රිවිව්ස් දැක්කයි ප්‍රොඩක්ට් දෙකම හොඳයි කියලා. ඒක නිසා තමයි මම ඒක ඕඩර් කරේ කොහොමද කියලා බලන්න. ඊළඟට තියෙනවා ජැනට් එකේ මෙන්න මේ hair fall control dark henna hair oil එක. මේක හරිම පොඩි 50ml බොටල් එකක් තියෙන්නේ මං කලිනුත් කිව්වා වගේ මේක මම කලින් යූස් කරලා නැහැ මේකේ මම රිවිව්ස් දැක්කා ගොඩක් ලොකු hair fall එකක් තියෙන කෙනෙකුට මේක ගොඩක් හොඳයි කියලා මේකේ ප්‍රයිස් එකක් රුපියල් 375ක් වගේ මට මතක විදිහට හැබැයි මිඩ් ඉයර් සේල් එක හින්දා ඒක ටිකක් අඩුවට හම්බුනේ මෙන්න මේ වගේ තමයි බොටල් එක තියෙන්නේ ඔලට පේනවත් දන්නේ බොටල් එක නම් පොඩි මිලිලීටර් 50යි ඉතින් හැබැයි මම දැක්ක මේක ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා hair fall එකට අපි try කරලා බලමු මොකද මම මෙතනින් වීඩියෝ එකක් දාන්නම් මගේ hair fall එක දැන් කොහොමද තියෙන්නේ කියලා මුළු කාමරේ පුරාම කෙස් තියෙන්නේ වැටිලා ඉතින් ඒක නිසා මම මේක try කරලා මේකේ results හොඳ වුණොත් මම ඔයාලත් එක්කත් share කරගන්න මේක හොඳ ප්‍රොඩක්ට් එකක්ද කියලා. දැන් අපි බලමු මගේ අන්තිම ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ජනට් ශ්‍රී ලංකා page එකෙන් මම ඕඩර් කරපු. ඊළඟට තියෙන්නේ මම පාවිච්චි කරලා නැති වුණත් මම හරිම ආසාවෙන් බලන් හිටිය ප්‍රොඩක්ට් එකක්. මේ ප්‍රොඩක්ට් එක ජනට් ලගේ වයිරල් ප්‍රොඩක්ට් එකක්. මෙන්න මේක.
මේ ප්‍රොඩක්ට් එක මං පර්චේස් කරන්න බලාපොරොත්තුවෙන් හිටිය කාලේ ඒක තිබ්බේ මෙන්න මේ විදියට. හැබැයි දැන් පැකේජින් එක එහෙම වෙනස් වෙලා තියෙන්නේ. ඔයගලන්ට ඒ පැකේජින් එක දැක්කම හිතා ගන්න පුළුවන් මං කොච්චර කලින් නම් මේක ගන්න බලාපොරොත්තුවෙන් හිටියද කියලා. ඉතින් ජනට් එකේ මිඩ් ඉයර් සේල් එකෙන් මම මේකත් පර්චේස් කරා. මට මේකේ ගාන නම් ඇත්තටම මතක නැහැ. මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක රුපියල් 1850ක් වගේ උනේ. හැබැයි මිඩ් ඉයර් සේල් එකේ හින්දා මට මතක විදිහට මේක රුපියල් 1600 ගාණක් වගේ තමයි උනේ. මම දැක්ක මේකෙන් අර දැන් අපේ ඔරිජිනල් කලර් එකට වඩා කලර් එකක් එන්නේ නැහැ. හැබැයි අපි අපේ සන් ටෑන්ස් නෝ අපිට අපේ ඇඟේ සන්බර්න්ස් තියෙනවා නම් අර ස්කින් එක ටෑන් වෙලා තියෙන එකට ඒ වගේ දේවල් වලට මේක හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා. ඉතින් අපි පාවිච්චි කරලා බලමු. මේකෙත් හෙයා ඔයිල් එකේ වගේම මං ඔයාලට කියන්නම් මොනවාද රිසල්ට්ස් කියලා. අනිවාර්යයෙන්ම මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. I hate that. අතට මේ ෆොයිල් එකකින් කවර් කරලා එන පැකේජස් ඕපන් කරන්න මං ආස නැහැ. ඒකට හේතුව මට ඒක මේ හරියට ඕපන් වෙන්නේ නැහැ. අඩු ගානේ යෝගට් එකක්වත් හරියට එහෙම එන්නේ නැහැ. මේක වීඩියෝ එකක් නිසා ලස්සනට කරන්න හිතන් හිටියා. ඒක I don't know. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒක හරියට මේ දොඩම් ගෙඩියක් වගේ. එහෙම වෙන්න එපා නේද? මේක ඔරෙන්ජ්සි එක්ස්ට්‍රා මයිල්ඩ් බ්ලීචිං ක්‍රීම්. ඔරෙන්ජ්සි කියන්නේ ඉතින් කොහොමද? දොඩම් සුවඳ තමයි. හරියට අමු දොඩම් ගෙඩියක් වගේ පාර සුවඳ. ඉතින් මම මේ ටික තමයි ජනට් ශ්‍රී ලංකා පේජ් එකෙන් එයාලගේ මිඩ් ඉයර් සේල් එකෙන් මම පර්චේස් කර ප්‍රොඩක්ට්. ඔයාලත් මේ ප්‍රොඩක්ට්ස් යූස් කරලා තියෙනවා නම් මේ වගේ රිසල්ට්ස් කොහොමද? ඔයාලට රිසල්ට්ස් තිබ්බද? එහෙම නැත්නම් ගත්ත ගානට වටිනාකමක් හම්බුනේ නැද්ද? මේ හැමදේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් යූස් කරලා මගේ ස්කින් කෙයාර් රූටින් එක මම කොහොමද කරන්නේ කියලා දැනගන්න ඕන නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් යන්නම්.